ඉතින් මම ඔයාලට කිව්ව නේද මගේ ඇනිවර්සරි ගිෆ්ට් එක අන්බොක්ස් කරනවා ගේනවා කියලා. ඉතින් මම හිතුවා ඔයාලට ඒක අරගෙන එන්න. මේ ටික තමයි අපි අනිත් එක මේ ඉන්න තැනත් හරිම ලස්සන නිසා මං හිතුවා ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම මගේ ගිෆ්ට්ස් ටික ඕපන් කරනවා පෙන්නන්න. ඉතින් මේක ගැන කිව්වොත් මේක DJI Osmo Action 6 කියන එක. ඉතින් මම මේක දැන් ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. කොහොමද මේක ඕපන් කරන්නේ? හරි. චුට්ටක් අමාරුයි. මේසි නෑ ළමයි මේක ඕපන් කරන්න. මම ඇත්තටම හිතුවේ නැහැ මට මේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා එක බැටරිස් තියෙනවා. ඉතින් මේක charging cable එකක් වගේ වෙන්න ඕන. ඉතින් හරි අපි දැන් බලමු මේකේ lens එක open කරලා මේ තියෙන කැමරා එක මෙයා මට කිව්ව විදිහට මේක stand එකයි mics දෙකයි වෙන වෙනම තමයි අරන් තියෙන්නේ. මේකේ තියෙන DJI Osmo Action dual battery handle කියලා. ඊට පස්සේ මේක DJI mic mini මේකේ mics දෙකක් තියෙනවා. හරි අපි මේක setup කරලා බලමු. බැටරි එක දාන්නේ කොහොමද කියලා. හරි. මේකට බැටරි එක දාලා අපි බලමු ඉස්සරහට vlogs මේකෙන් අරන් එන්න. මට හිතෙනවා ගොඩක් ලස්සන වෙයි කියලා. දැන් මම මේකට බැටරි එක දැම්මා. දාලා ඊළඟට මම ඔයාලට මේක සෙටප් කරලා පෙන්නන්නම්. මේකේ ටච් ස්ක්‍රීන් දෙකක් එනවා ඉස්සරහයි පිටිපස්සේ. ඒකෙන් මම ඔයාලට ඉස්සරහට ඒකේ මොනවද තියෙන්නේ කියලා පෙන්නන්නම්. ඊට අමතරව ඔයාලා බලනම ඇති මොනවද මේ බොක්ස් එකේ තියෙන්නේ කියලා. මේක මෙයා කිව්ව විදිහට කියන්නේ පර්චේස් කරලා තියෙන වෙන වෙනම කැම් එක මේක ස්ටෑන්ඩඩ් කොම්බෝ පැක් එක. මේ පැක් එකේ එනවා අයිටම්ස් 6ක්. මේ කැම් එක එනවා, බැටරි එක එනවා. ඊට අමතරව curve adhesive base කියලා එනවා. ඒක මට හිතෙන්නේ අර බයික් සයික්ලින් එහෙම කරනකොට අර හෙල්මට් වලට රඳවන්නේ අන්න ඒක. ඒකට එනවා ස්ක්‍රූ එක. ඒකෙන් තමයි මට හිතෙන්නේ ඒක ෆික්ස් කරන්නේ හෙල්මට් එකට. මට ඒක ගොඩක් වටිනවා කියලා හිතෙනවා. ඊට අමතරව USB කේබල් එකක් එනවා. ඒ ටික තමයි මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. හරි ඊළඟට අපි අන්බොක්ස් කරන්න යන්නේ මේ DJI Osmo Action battery handle එක. තියෙන්නේ ඒකේ කේබල් එකත් එක්ක තමයි එන්නේ. මේකේ මේ අතට දාන එකද? අතට දාන එකක්. වැටෙන්නේ නැති vlog කරන් යද්දී ඒක වටිනවා හැබැයි. vlogs කරන්න වටිනවා. ඉස්සරහට මේකෙන් තමයි ඉතින් ඔයාලට වීඩියෝ අරන් එන්නේ. හරි. දැන් අපි ඊළඟට අන්බොක්ස් කරන්න යන්නේ mini mics. ඒකට දෙකක් තියෙනවා. ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා transmitter charging dock එක තියෙනවා, impact carrying pouch එකක් තියෙනවා, click magnet තියෙනවා, USB cable එකක් තියෙනවා, windscreen දෙකක් තියෙනවා කියලා තමයි තියෙන්නේ. අපි අන්බොක්ස් කරලා බලමු. මම ඔයාලට මේකෙන් එකක් පෙන්නන්නම් මොකද දෙකම එක වගේ නිසා දෙකම ඔයාලට පෙන්නන්න ගියොත් බෝරින් වෙයි. මේ විදිහට තමයි මේක එන්නේ. මේක ඇතුලේ මැනුවල් එක එනවා. මේක යූස් කරන්නේ කොහොමද කියලා. හරි අපි බලමු. හැබැයි ඒක නම් හරිම කියුට් අනේ. පවුච් එකක් එක්ක ඒක හරිම ලස්සනයි. තියෙන්නේ. ඒක ඇතුලේ මේ විදිහට තමයි තියෙන්නේ. items දාන්න ඇතුලේ පොඩි pockets වගේ තියෙනවා.
මේ තියෙන්නේ මේකට කියන්නේ වින් ස්ක්‍රීන් කියලා තමයි. ඒකේ පාට දෙකක් තියෙනවා. කළු පාටයි නිකන් සුදු පාට වගේ එකකුයි. මේ තියෙන්නේ කේබල් එක. මේක අර ඇඳුමේ මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න මේ ඒ මයික් එක. ඒකේ තව එකක් තියෙනවා. මේක මට හිතෙන්නේ ට්‍රාන්ස්මීටර් එක. මේක චාර්ජින් ඩොක් එකලු. මේකට කියන්නේ ක්ලිප් මැග්නට් කියලා. මේ ටික තමයි තියෙන්නේ. ඒකෙම දෙකක් තියෙනවා. එතකොට දෙන්නෙක් එහෙම යූස් කරනවා නම් ඒක ලේසි. එතකොට මොකද අපි කොහේ හරි යනකොට සමහර වෙලාවට සද්දත් එක්ක වටපිටාවේ සද්ද ගොඩක් ඇහෙනවනේ. ඒ වගේ වෙලාවල් වලට මේක ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා හිතනවා. ඉතින් මේක තමයි මගේ ඇනිවර්සරි ගිෆ්ට් එක. මං හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා මේකට. මට නම් හරිම සතුටුයි. මං හිතුවේ නෑ මං ඇත්තටම මේ vlogs කරන්න අරගෙන ඉතින් ටික දවසයිනේ තාම. එහෙම ලොකු followers-ලා ටිකක් තාම නැහැ. ඒ වුණාට මං ඒක හරි ආසාවෙන් කරන්නේ. මොකද ඒක මෙමරි එකක් විදිහට මට උනත් තියාගන්න පුළුවන්. ෆෝන්ස් වල තිබුණොත් කවදා හරි delete වෙනවා. ඔය වගේ දේවල් නිසා මට ආසෙ හිතුණා මෙහෙම vlog කරන්න පටන් ගන්න. ඉතින් ඉස්සරහට ගොඩාක් තැන්වල අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේක මට හිතෙනවා ගොඩාක් මට උපකාරී වෙයි කියලා ඉස්සරහට. ඉතින් මම හිතනවා ඔයාලත් සතුටු වෙන්න ඇති මගේ ඇනිවර්සරි ගිෆ්ට් එකට කියලා. මාත් ගොඩාක් සතුටින් ඉන්නේ. ඉතින් මම මේක සෙට් අප් කරලා කොයි වගේද මේකේ පේන්නේ කියලා මම ඔයාලට ඉස්සරහට අරන් එන්න. දිගටම vlog එකත් එක්ක රැඳිලා ඉන්න. හරි. ඉතින් අතන පොඩ්ඩක් අවුව නිසා මම මෙතනට එන්න හිතුවා. ඔයාලට පේනවද හරිම ලස්සනයි මේ වටපිටාව. හරිම නිස්කලංකයි. ඉතින් දැන් මේ නේචර් එකත් එක්කම මම මේ කැම් එක සෙට් අප් කරන්න තමයි හදන්නේ. මං හිතනවා ඔයාලත් ආස වෙයි කොහොමද මේකේ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේකේ බාකෝඩ් එකක් එනවා. ඒක අපි ස්කෑන් කරලා බලමු. ඒක ස්කෑන් කරලා මේ ඇප් එක තමයි ඩවුන්ලෝඩ් කරන්න එන්නේ. මංගාව තියෙනවා ඒ ඇප් එක මේ වෙනකොට. ඉතින් දැන් මේ විදිහට මේ කැම් එක කනෙක්ට් කරන්න එනවා. Osmo Action 6 E47F කනෙක්ට් කරන්න කියලා එනවා. මම ඒක කනෙක්ට් කරලා බලන්න. වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. මේක මෙතන ඇක්සෙප්ට් කරමු. කැම් එකේ හරි. දැන් terms and conditions ටික පෙන්නනවා. details දාන්න, email password මම ඒක දාලා ඔයාලට පෙන්නනවා. දැන් මම register කරා මගේ email address password දාලා. දැන් මේකේ එනවා DJI Care refresh කියලා 1 year plan 2 year plans කියලා එනවා. මට plans ඕනේ දැම්මම මම ඒක skip කරනවා. ඒක නිසා අපි කොහොමද මේ cam එක use කරන්නේ කියලා මේ විදිහට අපේ ඊළඟට ටියුටෝරියල් එක ඉවර වුණාට පස්සේ firmware update එක පෙන්නනවා. මට ෂුවර් නෑ මේ reception ගැන. මොකද අපි ගොඩක් දුර ඉන්නේ. ඒ වුණාට අපි try එකක් දීලා බලමු mobile network වලින්. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් කරනවා. මට හිතෙන ටිකක් වෙලා යයි මේක ඩවුන්ලෝඩ් වෙන්න. ඉතින් තාම ෆර්ම්වෙයාර් එක අප්ඩේට් වෙන ගමන් තියෙන්නේ 48% තමයි තාම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඩවුන්ලෝඩ් වෙනකම් මං හිතුවා ඔයාලට මේ කැමරාවෙන් කොහොමද පේන්නේ කියලා පෙන්නන්න. අනේක හරිම ලස්සනයි. මේ බලන්නකෝ මේ ගොඩාක් ඈතට පේනවා මට. ගොඩාක් ලස්සනයි. ඒක ෂෝක් නේ. මේ බලන්න. ඔය බස් එකක් පේනවා. අනේක හරිම ලස්සනයි. මම සුදුත් වෙලා පේනවද කොහෙද? මේ බලන්නකෝ. අනේක ෂෝක්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ මේ හැන්ඩල් එක මේකට කනෙක්ට් කරලා කොහොමද ඒකට කනෙක්ට් කරන්නේ. හරි. මේ වගේ තියෙනවා. මේ සතෙක් කැල්ල මට කරද කරනවා guys. මේකේ මැග්නට් එකක් තියෙන්නේ හරි තැනට
හරි මම හිතනවා මම හරියට දැම්ම කියලා අනේ හරිම ෂෝක් මේක හරිම ලස්සනයි මේකේ මේකත් ප්‍රයනවා මට හරි ලේසි ඒක ලේසි ෆෝන් එකට වඩා බරත් අඩුයි ඒක නිසා ගොඩක් හැබැයි යූස්ෆුල් වෙයි ඉස්සරහට මේකේ මයික් එක තියෙනවා මේක ස්විච් ඔන් කරන්න පෙන්නනවා බලමු ඔන් කරලා බ්ලූටූත් හරි මේක ඔන් වෙන ගමන් තියෙන්නේ මේකෙන් තමයි ඔන් කරන්න තියෙන හැන්ඩල් එක හරි මේකේ ට්‍රයිපෝඩ් එකක් වගේ තියන්න පුළුවන් මේ විදියට ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා තව මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන මම එන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා මොනවා හරි ඉස්සරහට මගෙන් මොනවා හරි ඕන දේවල් තියෙනවා නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඊට අමතරව මගේ channel එකත් subscribe කරලා තියාගන්න මොකද අපි ඉස්සරහට තව ගොඩාක් තැන්වල යන්න ඔයාලා ආස කරන જાති වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මෙච්චර වෙලා මාව බලාගෙන හිටියට ඔයාලා හැමෝටම thank you